ඔන්ලයින් ඩොක් YouTube චැනල් එකට ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද වන විට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ලෙඩ රෝග බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන සුලභ රෝග තත්ත්වයක් බවට පත් වෙලා. විශේෂයෙන් කාන්තාවන් අතර මේ රෝග තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට මේ රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ. ඉතින් ඔන්ලයින් ඩොක් අපි හිතුවා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඔයාලට ඇති වෙන්න පුළුවන් රෝග සියල්ලම ගැන ඔයාලට සරලව හා පැහැදිලිව කියලා දෙන්න. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ලෙඩ රෝග වීඩියෝ සීරීස් එක මුල ඉඳන් ආරම්භන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම අපගේ ඔන්ලයින් ඩොක් YouTube channel එක මේ වෙනකොටත් subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා ඒකම bell icon එකත් click කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. තයිරොක්සින් කියලා කියන්නේ අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය හෝමෝනයක්. අපගේ ශරීරයේ තියෙන සෑම සෛලයකම මූලික පරිවෘත්තීය ක්‍රියා පවත්වාගෙන යන්න මේ හෝමෝනය අත්‍යවශ්‍ය වෙනවා. සරලවම කිව්වොත් සෑම සෛලයකම ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය වන ශක්තිය නිපදවන්න මෙම හෝමෝනය අත්‍යවශ්‍ය සාධකයක්. මේ හෝමෝනය අපගේ ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වුණොත් ඒක මුළු ශරීරයටම අහිතකර ලෙස බලපානවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ලෙඩ රෝග ගැන කතා කරන්න කලින් අපි තයිරොයිඩ් ග්‍රන්ථිය හා ඒක ක්‍රියාකාරීත්වය පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගමු. තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ අපගේ බෙල්ලේ ඉදිරිපස ප්‍රදේශයේ. ග්‍රන්ථියේ ඉහළ කොටස ට්‍රැකියා එහෙම නැත්නම් උගුරු දණ්ඩට සම්බන්ධ වෙලා තියෙනවා. පහළ කොටස තයිරොයිඩ් කාටිලේජ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ග්‍රන්ථිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ප්‍රධාන වශයෙන් හෝමෝන දෙකක් නිපදවනවා. පළවෙනි එක තමයි ට්‍රයි අයඩෝතයිරොනින් එහෙම නැත්නම් T3 කියලා හඳුන්වන්නේ. අනෙක් හෝමෝනය L-තයිරොක්සින් එහෙම නැත්නම් T4 ලෙස හඳුන්වනවා. මේ දෙකේ ක්‍රියාකාරී හෝමෝනය වන්නේ T3. T4 කියන්නේ T3 හෝමෝනයේ අක්‍රිය අවස්ථාව. T4 හෝමෝනයේ T3 අවස්ථාව බවට පත් කරන්නේ අපගේ අක්මාව, ඔක්වඩු හා මාංශ පේශී ආශ්‍රිතවයි. අපි දැන් බලමු මේ තයිරොක්සින් හෝමෝනය නිපදවෙන එක පාලනය වෙන්නේ කොහොමද කියලා. මේ ගැන පොඩි අවබෝධයක් තිබුණාම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙන ලෙඩ රෝගවලට හේතුව අවබෝධ කරගන්න අපිට පහසු වෙනවා. තයිරොක්සින් හෝමෝනය නිපදවීම පාලනයට අපගේ මොළයේ තියෙන හයිපොතැලමස් කියන කොටස සහ පිටියුටරි ග්‍රන්ථිය දායක වෙනවා. හයිපොතැලමස් එක මගින් ශ්‍රාවය කරන TRH කියන හෝමෝනය පිටියුටරි ග්‍රන්ථිය මත ක්‍රියා කරලා එමගින් TSH කියන හෝමෝනය ශ්‍රාවය කරනවා. මේ TSH එහෙම නැත්නම් තයිරොයිඩ් ස්ටිමියුලේටිං හෝමෝන් කියන හෝමෝනය රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ගමන් කරලා අපගේ තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරනවා. එමගින් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් T3 හා T4 හෝමෝනය රුධිර සංසරණ පද්ධතියට ශ්‍රාවය කරනවා. මේ තයිරොක්සින් හෝමෝනය ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට රුධිරයේ පවතිනකොට තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශ්‍රාවය කරන T3 හා T4 හෝමෝනය මොළයේ හයිපොතැලමස් එක මත ක්‍රියා කරලා තවදුරටත් TRH හෝමෝනය ශ්‍රාවය වීම අඩු කරනවා. එමගින් අපගේ ශරීරයේ තයිරොක්සින් හෝමෝනය නියමිත ප්‍රමාණය පවත්වාගෙන යාම සිදු කරනවා. දැන් අපි බලමු තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ලෙඩ රෝග හඳුනා ගැනීම සඳහා භාවිතා කරන රුධිර පරීක්ෂණ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ තුනක් තියෙනවා. TSH, free T4 සහ free T3. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා වඩාත් නිවැරදි රුධිර පරීක්ෂණය තමයි TSH පරීක්ෂණය. නීරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ TSH අගය ලීටරයක මිලි යුනිට් 0.3-3.5 අතර පරාසයක පවතින්න ඕන. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත විවිධ ලෙඩ රෝගවලදී මෙම TSH අගය වෙනස් වීම සිදු වෙනවා. අපි ඉස්සරහට කතා කරන ඒ රෝගය අනුව මේ TSH අගය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝවලදී බලමු. TSH පරීක්ෂණයෙන් අපි උපකල්පනය කරන රෝගය තහවුරු කර ගැනීම සඳහා free T4 හෝ free T3 රුධිර පරීක්ෂණ සිදු කරනවා. අපිට TSH පරීක්ෂණය පමණක් සිදු කරලා නිවැරදි රෝග විනිශ්චයකට එන්න බෑ. මේ නිසා සෑම වෙලාවකම TSH පරීක්ෂණය සමග free T4 හෝ free T3 මට්ටම පරීක්ෂා කරන්න ඕන. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ලෙඩ රෝගවලදී මේ TSH, free T3 හා free T4 මට්ටම වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. මේ රුධිර පරීක්ෂණය දවසේ ඕනෑම වෙලාවක ගන්නා රුධිර සාම්පලයකින් කරන්න පුළුවන්. මේ නිසා ඔයාලට මේ රුධිර පරීක්ෂණය සිදු කිරීමට නිරාහාරව සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ වීඩියෝ එකේ අපි තයිරොක්සින් මට්ටම අඩු වුණාම ඇතිවන හයිපොතයිරොයිඩිසම් කියන රෝග තත්ත්වය ගැන කතා කරමු.
මේ රෝගිය සම්බන්ධයෙන් ඔයාලට කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඔයාලගේ මේ ගැටලුව ගැන සාකච්ඡා කරමු. ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්.